අද අපි කතා කරන්නේ gross domestic product GDP එහෙමත් නැත්නම් දල දේශීය නිෂ්පාදිතය කියන්නේ සරලවම මොකක්ද කියලා. මේක ආර්ථික විද්‍යාවේ තියෙන ලොකුම වචනයක් වුණාට ඊටමත් සරලව තේරුම් ගන්න පුරුවන් දෙයක්. ඒ තමයි GDP එහෙමත් නැත්නම් දල දේශීය නිෂ්පාදිතය. අලුත්ම කෙනෙකුට තේරෙන්න මම මේක සරල උදාහරණයකින් කියන්නම්. හිතන්න මුළු ඇමරිකාවම එකම එක ලොකු කර්මාන්ත ශාලාවක් කියලා. මේ කර්මාන්ත ශාලාව ඇතුලේ අවුරුද්දකට නිපදවන ෆෝන්, ලැප්ටොප් වගේ හැම නිෂ්පාදනය කරන බඩුවකම සහ සපයන හැම සේවාවකම එකතුව ඒ කියන්නේ total value එක තමයි අපි GDP එකක් විදිහට සලකන්නේ. GDP එකෙන් අපිට පෙන්වන්නේ මොකක්ද? මේකෙන් රටක ආර්ථික ප්‍රවණතාවය බලන්න පුරුවන් කියන්නේ ඇයි? සරලවම කිව්වොත් GDP කියන්නේ රටක ආර්ථිකයේ සෞඛ්‍ය තත්ත්වය මනින උෂ්ණත්වමානයක් වගේ දෙයක්. මේ අවුරුද්දේ රටේ නිෂ්පාදනය ගිය අවුරුද්දට වඩා වැඩි වෙලා නම් ඒ කියන්නේ රටේ ආර්ථිකය ඊටමත් නිරෝගීව හොඳින් වර්ධනය වෙනවා කියන එකයි. නිෂ්පාදනය අඩු වෙලා නම් ආර්ථිකය ලෙඩ වෙලා කියන එකයි. මාකට් එකට GDP බලපාන්නේ කොහොමද? ට්‍රේඩින් කරන අපිට මේක වැදගත් වෙන්නේ මෙතනදී. Forex Factory වගේ නිවුස් කැලෙන්ඩර් එකක GDP දත්තේ නිකුත් වෙද්දී කලින් මාසෙට වඩා හෝ බලාපොරොත්තු වෙන ගානට ඒ කියන්නේ ෆෝකාස්ට් එකට වඩා ඇත්තම අගය ඇක්චුවල් වැඩි වුණොත් මාකට් එක පොසිටිව් වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයේ යහපත් නිසා ආයෝජකයෝ ඇමරිකානු ඩොලරේ විශ්වාස කරලා ඒව මිලදී ගන්නවා. එතකොට USD එක ස්ට්‍රෝං වෙනවා. අගය අඩු වුණොත් ඩොලරේ දුර්වල වෙනවා. ඇයි අපි GDP නිවුස් වෙලාවට කෙලින්ම ට්‍රේඩ් කරන්නේ නැත්තේ? මගේ නෝට් එකේ පහළ ඉමේජ් එක දැක්කද? පැහැදිලිවම දාලා තිනවා මේක ට්‍රේඩ් කරන්න සුදුසු නොවේ කියලා. NFP වගේ නිවුස් ආවම තත්පරෙන් මාකට් එක උඩපල්ලෙහා ගියාට GDP කියන්නේ මාස 3කට සැරයක් එන ක්වෝටර්ලි පරණ දත්තයක්. ඒ නිසා මේ නිවුස් එක එන වෙලාවට මාකට් එක එකපාරටම ලොකු චලනයක්, ඒ කියන්නේ volatility පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් ට්‍රේඩර්ස්ලා මේ වෙලාවට ට්‍රේඩ් දාලා හිර වෙන්න හොඳ නැහැ. මේක අපේ ට්‍රේඩින් වලට හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? එහෙනම් අපි කොහොමද මේකෙන් ප්‍රයෝජන ගන්නේ? අපි GDP දත්තේ පාවිච්චි කරන්නේ අද දවසේ දිශාව හොයාගන්න නෙමෙයි, එළමෙන මාස කිහිපෙම මාකට් එකේ long term trend හොයාගන්නයි. උදාහරණයක් විදියට ඇමරිකාවේ GDP එක ඊටාම ඉහළින් ඇවිත් ඩොලරය ශක්තිමත් වෙනවා නම් අපි දන්නවා ඉදිරි කාලයේදී USD එක තියෙන්නේ up trend එකක කියලා. අන්න ඒ වෙලාවට අපි මාකට් එකට එන්ටර් වෙද්දී sell trades මගහැරලා හොඳම buy confirmations විතරක් තෝරාගෙන ට්‍රේඩ් කරනවා. අන්න ඒක තමයි ස්මාර්ට් ට්‍රේඩින් කියන්නේ. අපි දැන් බලමු මේක ඇත්තටම මාකට් එකේ වැඩ කළේ කොහොමද කියලා සජීවී උදාහරණයකින්. මේ පේන්නේ මෑතකදී, ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා නිකුත් වුණු නවතම GDP වාර්තාව. ඔයාලට පේනවා ඇති හරියටම හවස 6ට මේ රතු පාට ෆෝල්ඩර් එකෙන් පෙන්නන ෆයිනල් GDP දත්තේ ඇවිල්ලා තිනවා. මෙතනදී මාකට් එක බලාපොරොත්තු වුණේ ෆෝකාස්ට් ආර්ථිකයේ 0.7කින් වර්ධනය වෙයි කියලා. හැබැයි ඇත්තටම ආවි 0.5යි. ඒක රතු පාටින් වැටිලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ බලාපොරොත්තු වුණාට වඩා ඇමරිකානු ආර්ථිකයේ නිෂ්පාදනය සහ වර්ධනය අඩු වෙලා. අර මම කලින් කිව්වා වගේ මේක ඇමරිකානු ඩොලරයට, ඒ කියන්නේ USD එකට ඊටමත් නරක, එහෙමත් නැත්නම් නෙගටිව් ආරංචියක්. දැන් අපි බලමු මේ නරක ආරංචිය ආපු ගමන් ඩොලරයට මොකද වුනේ කියලා. මේ තියෙන්දි DXY, එහෙමත් නැත්නම් ඩොලර් ඉන්ඩෙක්ස් ප්‍රස්ථාරය. බලන්න හරියටම හවස 6ට, ඒ කියන්නේ GDP දත්තේ නිකුත් වුණු පසු ඩොලරේ අගය පහළට ගිහිල්ලා තියෙනවා. ආර්ථිකය දුර්වලයි කියන නිවුස් එකත් එක්කම ආයෝජකයෝ ඩොලරේ විකුණලා දාන්න පටන් ගත්තා. මේ නිසා පැහැදිලි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් DXY එකේ නිර්මාණය වුණා. ඩොලරය කඩාගෙන වැටෙනවා කියන්නේ මොකක්ද? අනිවාර්යෙන්ම ඒකට සාපේක්ෂව තියෙන අනිත් දේවල් උඩට යනවා. මේ තියෙන්නේ අපේ හැමෝම ආසාවෙන් ට්‍රේඩ් කරන gold XAU USD ප්‍රස්ථාරය. බලන්න හරියටම හවස 6ට ඩොලරය දුර්වල වෙද්දී gold වල මිල කොහොමද වේගයෙන් ඉහළ ගිහින් තියෙනවා කියලා. මේ කහපාට ඊතලයෙන් පෙන්වලා තියෙන දැවෙන්ත අප් ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ මේ GDP නිවුස් එකත් එක්කයි. ඉතින් මේ වගේ පැහැදිලි ආර්ථික ප්‍රවණතාවයක් දැක්කට පස්සේ අපේ RK System scalping strategy එකේ තියෙන buy confirmations පාවිච්චි කරලා කොච්චර ලස්සනට සහ ආරක්ෂිතව මේ ට්‍රෙන්ඩ් එකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපිව subscribe කරලා තියාගන්න.